සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔයාලා හැමෝම අපේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි ඉන්නේ අලුත් අවුරුදු කාලය කියලා කියන්නේ සෞභාග්‍යයෙන් සපිරි හැමෝටම වාසනාව උදා කරවන්න ඕන කියලා ප්‍රාර්ථනා කරන කාලයක්. ඉතින් මේ කාලේ තමයි අපි ගෙවල් දොරවල් අලුත් කරලා පිරිසුදු කරලා තින්ත ගාලා ඒ වගේම තමයි අපි නෑදෑ ගෙවල් වල ගිහිල්ලා නෑදෑ හිතවත්කම අලුත් කරගෙන කැවිලි පෙවිලි හදලා ජන ක්‍රීඩා කරලා විනෝදයෙන් සතුටින් ගත කරන කාලයක්. ඉතින් අපි පොඩි කාලේ ඉඳන් මේ අලුත් අවුරුද්ද සැමරුවට අලුත් අවුරුදු ක්‍රීඩා කරාට මට හිතුණා අපි මේ ගැන දන්න ප්‍රමාණය ටිකක් මදි කියලා. ඉතින් මේ ගැන දන්න අය ඉන්න පුළුවන්. හැබැයි මම දැනන් හිටියේ නෑ. ඒ නිසා මට හිතුණා මේ ගැන හොයන්න. ඒ හොයන දෙකත් එක්ක මම හොයාගත්ත මේ ගැන නොහිතපු විදිය කාරණා ගණනාවක්. ඒ අතර එකක් තමයි ඔයාලා කවුරුත් දන්නේ නැතුව ඇති හවුද අවුරුදු කුමාරය කියලා කියන්නේ. අපි දන්නේ අවුරුදු කුමාරී තරඟේ තියෙනවා. හැබැයි ඔයාලා දන්නද අපේ අවුරුදු කුමාරය කියලා චරිතයක් ඉතිහාසයේ ඉඳලා තියෙනවා. ඒක ගැන කියන්න බලාපොරොත්තු වෙන ගමන් අපි බලමු මොකද්ද මේ අලුත් අවුරුදු කියලා කියන්නේ කියලා. මුලින්ම ගත්තොත් අලුත් අවුරුද්දට කියන නම් ගොඩක් තියෙනවා. බක් මහවුලෙල, ඊට පස්සේ සූර්ය මංගල්‍ය, ඊට පස්සේ අලුත් සහල් මංගල්‍ය වගේ නම් ගණනාවක් තියෙනවා. ඉතින් ඒ අතින් ගත්තොත් බක් මහවුලෙල. මොකද්ද මේ බක් මහවුලෙල කියලා කියන්නේ? බක් කියන වචනේ තේරුම සංස්කෘත භාෂාවට අනුව සෞභාග්‍ය කියන තේරුම. ඒ කියන්නේ සෞභාග්‍යයෙන් සපිරි මාසය. ඒකට හේතුව මම හිතන්නේ එහෙම එන්න අපි මහන්සියල වැඩ කළා කුඹුරු ගොවිතැන් කළා අලුත් ඒ කියන්නේ සහල් මේ අපේ අස්වැන්න ගන්න කාලය තමයි බක් මාසේ. අප්‍රේල් මාසේ අතීතයට අනුව. එතකොට බක් මාසය කියන්නේ මිනිස්සුන්ට ඒ කාලේ සෞභාග්‍ය සපිරි කාලයක්. ඉතින් අලුත් සහල් මංගල්‍ය කියන එක ඔයාලට තේරෙනවා. ඒකේ තියෙන්නේ ඒ කාරණාවම තමයි. ඊට පස්සේ තමයි අපි ගත්ත සූර්ය මංගල්‍ය. මේ සූර්ය දෙවියන් වන්දනාමාන කිරීම සූර්ය දෙවියන් වන්දනාමාන කරන විශ්වාසය ලෝකයේ විවිධ ශිෂ්ටාචාරයන් අතර පැවතිච්ච එක දෙයක්. අවුරුදු එකනේ ලිඛිත ඉතිහාසවලත් පෙර සිටම පැවතුණු කාරණාව. ඉතින් ලංකාවෙත් සූර්ය දෙවියන් වන්දනාමාන කරලා තියෙනවා. ඒ වන්දනාමාන කිරීම අපි ජ්‍යොතිෂය හරහා මීන රාශිය මේෂ රාශියට යනවා කියලා කියනවා. ඒකේ ඒ කියන්නේ පිළිඹුවක් අතීතයේ පැවතුණු සූර්ය දෙවියන් වන්දනාමාන කිරීමේ පිළිඹුවක් කියලා කියන්න පුළුවන් මේ අලුත් අවුරුද්දත් එක්ක පැවතෙන සමහර සංස්කෘති. ඉතින් මේක හොයාගෙන යද්දී මට තේරුණ දෙයක් තමයි මම හොයාගත්ත දෙයක් තමයි අලුත් අවුරුද්ද කියලා කියන්නේ අපි හිතුවට වඩා පරණ දෙයක්. ඒ කියන්නේ ලිඛිත ඉතිහාසයටත් කලින් තිබ්බ පටන් ගත්ත සංස්කෘතියක්. එහෙම හිතුවම මේක විශේෂ උත්සවයක්. මොකද අවුරුදු 1000 ගණන් අවුරුදු 2000කට වැඩි කාලයක් තිස්සේ අපි සිදු කරන උත්සවයක්. එහෙම හිතුවම ආඩම්බර වෙන්න පුළුවන්. අපි ඒ තරම් පරණ සංස්කෘතිය රැකගෙන ඒක වෙනස් වෙලා විකාශන වෙලා තියෙන්න පුළුවන්. හැබැයි ඒක රැකගෙන අවුරුදු 2000 ගණන් තිස්සේ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා කියන එක. ඉතින් මේ අලුත් අවුරුද්දේ මූලය ඇත්තටම හින්දු ආගමත් එක්ක බැඳලා තියෙනවා. මොකද අපි දන්නවා බුද්ධාම ලංකාවට එන්න කලින් ලංකාවේ ප්‍රධාන වශයෙන් හින්දු ජෛන වගේ ආගම් තමයි තිබිලා තියෙන්නේ. ඒතර හින්දු මූලකින් පැවතිලා තිබ්බ ආගම ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ අශෝක රජුරන්ගේ කාලේ ඉන්දියා අශෝක රජුරෝ හිටියේ. ඒතර ඒ කාලේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරාට පස්සේ ඒ බෞද්ධ ආభాෂය ඇවිල්ලා තියෙනවා මේ සිංහල අලුත් අවුරුද්දට. එතන මේ බෞද්ධ ආభాෂය සහ ඒ හින්දු සංස්කෘතියෙන් ආපු දේවල් අතර ලොකු ගැටණයක් ඇති වෙලා නැහැ. මොකද සංස්කෘතිම වශයෙන් මේ දේවල් අතර සමානකම් තිබුණ හින්දා. ඉතින් ඒවා ආදේශ කරගෙන අපි අද වෙනකොට ඉතා දුර දිගු ගමනක් ඇවිල්ලා තියෙනවා. මම කලින් කිව්වා වගේ අලුත් අවුරුද්ද බැඳිලා තියෙනවා තදින්ම බැඳිලා තියෙනවා කෘෂිකර්ම එක්ක. අද වෙනකොට ඒක ඒ තරම්ම බැඳිලා නොතිබුණත් අතීතයේ අපි දන්න මෑත අතීතයේ වෙනකම්ම එහෙම තමයි. මම කියන්නේ ඉර දෙවියන් වදිනවා කියලා. ඒකට එහෙම වෙන්න හේතුව තමයි අපි අතීතයේ මුදල් හදලා පාවිච්චි කරේ නැහැනේ. අපේ ආහාර පාන සපයා ගැනීම තමයි ප්‍රධාන මූලික අවශ්‍යතාවයක් වෙලා තිබ්බේ. අපිට වාහන ගන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. අපිට ස්මාර්ට්ෆෝන් ගන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. ඒතර ආහාර තමයි ප්‍රධාන අවශ්‍යතාවය. ඒතර ආහාර ලබා ගැනීමට අපි මහන්සි වෙලා වගා කරලා ඒකේ අස්වැන්න නෙලන කාලෙත් තමයි මේ අලුත් අවුරුදු උදා වෙන්නේ. ඒ කියන්නේ මේ උත්සවය වැටලා තියෙන්නේ. ඒතර මේ අස්වැන්න නෙලා ගැනීමදී අපි ඉර දෙවියන් වන්දනාමාන කරනවා. ඇයි එහෙම වන්දනාමාන කරන්නේ? ඒකට හේතුව තමයි ඉර කියලා කියන්නේ ලෝකයේ අපි විද්‍යාත්මකව ගත්ත ජීවය දෙන දේනේ. ඒ කියන්නේ අපිට ශක්තිය ලැබෙන්නේ අපි ගස් වලට ශක්තිය ලැබෙන. ඒ ගස් වල ශක්තිය අපි උරා ගන්නවා ආහාර මගින් ඉරෙන් ලැබෙන ශක්තිය. එතකොට ඒ කාලේ මිනිස්සුත් විශ්වාස කරා කියන්නේ විද්‍යාත්මකව නොදැන හිටියට ඉර දෙවියන්ගෙන් ඉරෙන් තමයි අපිට ජීවය ලැබෙන්නේ කියලා. ඉතින් ඒ ජීවය ලැබීම ඉර දෙවියන්ට ස්තුති කර ජීවය ලැබීම නිසා ස්තුති කරන්නත් එක්ක තමයි මේ උත්සවය පවත්වන්නේ. අතරම අද වෙනකොට අපි අතීතයේ කරපු සමහර අපි පොඩි කාලේ පවහලා තිබ්බ සමහර වතාවත් යාතිකා ඒ දේවල් අලුත් අවුරුද්දට කරන්නේ නැහැ. කුඹුරක ගිහිලා කමතේ ඉඳගෙන කරන ඒ විචිත්‍රවත් දේවල් ඒවා අභාවයට ගිහිලා තියෙනවා. ඒකට බනින්නත් බෑ. මොකද හේතුව එහෙම තමයි සංස්කෘතිය කියන ඒවා වෙනස් වෙනවා. ඒවා අපිට නමුත් අපේ ලිඛිතව හෝ නැත්තම් මතකයේ හෝ තියාගන්න පුළුවන් නම් මම හිතනවා වටිනවා කියලා. ඒතර මේකේ මම ජ්‍යොතිෂය කියන පැත්ත ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද මට ඒ ගැන තියෙන දැනුම මදි.
ඒ නිසා මම ඒකේ අපි නොදන්න අනිකුත් කාරණා පිළිබඳව කතා කරන්න යනවා. ඉතින් අලුත් අවුරුද්දේ මූලාරම්භය ඇත්තටම කියනවා ලිඛිත ඉතිහාසයට එහා දිවෙන මූලාරම්භයක් තියෙන්නේ. ඒ කියන්නේ අපි රචිත ඉතිහාසයක් තියෙන ඉතිහාස පොත්වල ලියපු ඉතිහාසය ඊටත් එහා ඉතිහාසයක තියෙන දෙයක් තමයි මේ අලුත් අවුරුදු කියලා කියන්නේ. ඒ අතින් ගත්තට පස්සේ අපි ආඩම්බර වෙන්න ඕන අවුරුදු දහස් ගණක් තිස්සේ අපි මේ සංස්කෘතිය මේ උත්සවය රැකගෙන වර්තමානය කරා මේ විදිහට ගෙනාවට. ඉතින් දැන් වෙනකොට ඒක ගොඩක් වෙනස් වෙලා තියෙනවා ඒක ඇත්ත. නමුත් අපි ඒ වෙනස්කම් එක්ක හරි මේක ගෙනල්ලා තියෙනවා. වීඩියෝ එකේ මුලදීම කිව්වා මම අලුත් අවුරුදු කුමාරයා ගැනත් ඔයාලට කියනවා කියලා. අලුත් අවුරුදු කුමාරයා කියලා කියන්නේ ඉන්ද්‍රදේව කියන දෙවි කෙනා. මේ ඉන්ද්‍රදේව කියන කෙනා එන්නේ Hindu ආගමෙන්. සිංහල Hindu අලුත් අවුරුද්ද Hindu දහමත් එක්ක බැඳිච්ච දෙයක්. ඒතර මේ Hindu දහමෙත් ඉන්නවා ඉන්ද්‍රදේව කියන පුද්ගලයා මේ දෙවියා. ඒතර මේ ඉන්ද්‍රදේව කියන්නේ Hindu දහමට අනුව සාමයේ දේවතාවය. සාමයේ කුමාරයා. ඉතින් මේ ඉන්ද්‍රදේව කියන කෙනා මේ අලුත් අවුරුදු කාලෙට තමයිලු ලෝකයට එන්නේ සුදු අස්සෙක් සහිත කරත් එක නැගලා ඒ වගේ මල් ඔටුන්නක් දාගෙන සෞභාග්‍ය අරගෙන සෞභාග්‍ය සාමය අරගෙන මේ පෘථුවියට පැමිණෙන්නේ. ඉතින් ඒක මම හිතනවා ඒ කතාවත් එක්ක තමයි මේ අවුරුදු කුමාරය කියන සංකල්පය අලුත් අවුරුදු උත්සවයට එකතු වෙන්නේ නැත්තේ. ඉතින් මම හිතනවා ඔයාලට යම් දෙයක් ඉගෙන ගන්න තියෙන පුළුවන් කියලා මේ කෙටි වීඩියෝ එකෙන්. ඉතින් ඒ ගැන ඔයාලට තියෙන උදහස් ඕනම දෙයක් කමෙන්ට් කරන්න. ඒ හැමදේම උපේක්ෂාව සහිතව බාර ගන්නවා. ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ආයෙත් ප්‍රාර්ථනා කරනවා. මම අද වීඩියෝ එක අපි ඉවර කරනවා.